මේකේ 7 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා ලක්සිරි නිපවුම් ව්‍යාපාරයට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. නිවැරදි ප්‍රකාශය තමයි අපෙන් අහන්නේ. පළවෙනි එක අහනවා ලක්සිරි නිපවුම් ව්‍යාපාරයේ නීතිමය පුද්ගලභාවයක් ඇත කියලා තියෙනවා. නීතිමය පුද්ගලභාවයක් නැහැ ලක්සිරි නිපවුම් ව්‍යාපාරයට. මොකද ඒක පුද්ගල ව්‍යාපාරයක්. ඒකින්ද ඒකට නීතිමය පුද්ගලභාවයක් නැහැ. ඊට පස්සේ තියෙන ලක්සිරි නිපවුම් ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ කියලා. අනිවාර්ය නොවේ කියලා තියෙනවා. අනිවාර්ය නොවේ කියන එක වැරදි. මේක ලක්සිරි නිපවුම් ව්‍යාපාරය ලියාපදිංචි කරන්න වෙනවා. මොකද අයිතිකරුවන්ගෙන් සම්පූර්ණ නම් වලින් නෙමෙයි මේක පවත්වගෙන යන්නේ. ඊට පස්සේ තියෙනවා ලක්සිරි නිපවුම් ව්‍යාපාරයේ සම්බන්ධව නිපුණ හා උපුලීගේ වගකීම අසීමිත වේ. අසීමිතයි. ඒක හරි. වගකීම අසීමිතයි. වගකීම අසීමිතයි. ඒකින්ද මේකේ පිළිතුර වෙන්නේ 3. අන්තිමක අපිට තියෙනවා ලක්සිරි නිපවුම් ව්‍යාපාරයේ කොහු කැඳී සහ සඳහා වන පිරිවැය එම ව්‍යාපාරයට වක්‍ර පිරිවැයක කියලා. වක්‍ර පිරිවැයක් නෙමෙයි ඒක ඍජු පිරිවැයක්. ඒකින්ද ඒ උත්තරයත් වැරදි. එතකොට අපේ පිළිතුර විදිහට ගන්න වෙන්නේ අපිට පිළිතුර 3. ඊළඟට තියෙනවා කුමන හෝ බැංකු ගිණුමක් පවත්වා නොගන්නා රසික තම මෝටර් රථයේ ඉන්ධන බිල විද්‍යුත් කාඩ්පතකින් ගෙවන ලදී. ඔහු භාවිත කළ විද්‍යුත් කාඩ්පත මොකක්ද කියලා අහනවා. මේකෙ පැහැදිලිව කියලා තියෙනවා මෙයා බැංකු ගිණුමක් පවත්වා ගන්නේ නැහැ කියලා. එහෙනම් බැංකු ගිණුමක් පවත්වා නොගෙනද අපිට අරගන්න පුළුවන් කාඩ්පත් වර්ගය තමයි ණය කාඩ්පත නැත්නම් ක්‍රෙඩිට් කාඩ්ස් කියලා කියන්නේ. එතකොට මේකේ උත්තරය 2. ඊළඟට තියෙනවා මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි රංගට තමයි ජංගම ගිණුම හිමි. එයා කපිලට රුපියල් 8000ක මුදලක් ගෙවීම සඳහා චෙක් පතක් නිකුත් කරාලු. මේකේ අපෙන් අහනවා අනකරු කවුද, අනලදු කවුද, ආදායකයා කවුද කියලා. එතකොට මේක අනකරු වෙන්නේ ගිණුම් හිමියා. එහෙනම් ජංගම ගිණුම් හිමියා වෙන්නේ රංග. එහෙනම් රංග වෙන්නේ කවුද? අනකරු. ඊට පස්සේ මේ ජංගම ගිණුම පවත්වගෙන යන බැංකුව තමයි අනලදු වෙන්නේ. මොකද එයාටනේ ගෙවන්න කියලා කියන්නේ. එහෙනම් අනලදු වෙන්නේ මහජන බැංකුව. එතකොට මේකේ මුදල් ලැබෙන්නේ කපිලට. ඒකින්ද කපිල තමයි ආදායකයා වෙන්නේ. එහෙනම් පළවෙනි හිස්තැනට එන්න ඕන අනකරු, දෙවෙනි හිස්තැනට එන්න ඕන ආදායකයා, තුන්වෙනි හිස්තැනට එන්න ඕන අනලදු. එහෙනම් උත්තරේ වෙන්නේ තුන්වෙනි එක අනකරු, ආදායකයා, අනලදු. ඊළඟට 10 වෙනි ගාන ඇගලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන වාසනා තමා සතු වූ රක්ෂණ ඔප්පුවක් ඇපයට තබා නිවස සෑදීමට ණයක් ලබා ගත්තා. වාසනා ණය මුදල් ලබා ගැනීමට භාවිත කළේ මොන රක්ෂණ ඔප්පුවක්ද කියලා අහනවා. ඒතර අපි දන්නවා ජීවිත රක්ෂණ ඔප්පුවක් තමයි අපිට ඇපයක් විදිහට තියලා මුදල් ලබා ගන්න පුළුවන් රක්ෂණ ඔප්පුව. මේ අනිත් ඒවා අපිට එහෙම ඇපයක් විදිහට තියලා රක්ෂණ ඔප්පුව ඇපයක් විදිහට තියලා ගන්න බෑ. ඒකින්ද අපේ උත්තරේ වෙන්නේ 3 වෙනි උත්තරේ ජීවිත රක්ෂණ ඔප්පුව.